ලෝකෝත්තර භූමියේ සත්තානං විසුද්ධියයි සත්‍යයේ විසුද්ධිය. ඒ කියන්නේ සත්‍ය, පරම සත්‍ය. සියලු දේන් සත්‍ය අවබෝධ කරගත්ත කෙනා ලෝකේ ලෝතර සෝයටපත් වෙන කෙනා. සත්තානං විසුද්ධියයි දුක්ඛ දෝමනස්සානං අත්තගමයි. දුක් දෝමනස් නැති වෙන්නේ එතනයි. ශෝක පරිද්දවාන සමතික්කමයි. ශෝක පරිදේව සමතික්කමන වෙනවා. ශෝක පරිදේව හටගන්න මරණයක්වත් හම්බ වෙන්නේ නැහැ. මරණය කියන්නේ මායාව සිතුවිල්ල. ඒක සත්‍යයක් නෙමෙයි. මේ කතාව තුළ මරණයක් නැහැ. හැම ෂණේම සත්‍ය දකින්න තැන මේ ශරීරයේ පොළොවට පස් වෙන එක මරණයක් නෑ. මේ ගහත් පොළොවට පස් වෙන එක මරණයක් වෙන්න ඕනි. අයි මේ ගහ වගේනේ ශරීරේ කයට පුළුවන් ද හිතන්න. කය අවන් එකට දානවා නේද මේ මැරෙන මිනිස්සු. ඒ අවන් එකට දාන්නේ ලී කෑල්ලක් වගේනේ. දරදඩු වෙලා. සතෙක් මැරුණාම ගලක් වගේ. ඒකෙන් මැරෙනවා කියන්නේ මොකද්ද? ඒකේ හුස්ම නැති වුණාම ඒකේ තියෙන ප්‍රාණීය ගතිය නැති වෙනවා. හුස්ම නිසා තමයි හුලන් නිසා තමයි පිම්බිලා තියෙන්නේ. හුලන් නැති වුණාම ආස්වාස ප්‍රස්වාස නැති වුණාම ඕකේ අර වචී කම්මඤ්ඤතා කාය කම්මඤ්ඤතා ලෞතා මුදිතා මුකුත්ම නැහැ. ඒකයි බුදුන් වහන්සේ මනාකොට මේ කාරණා පැහැදිලි කරලා තියෙන්නේ. ආත්මයේ අනුගේ දෘෂ්ටිය උපුටා දමන මොග රාජට කිව්වේ ඒ කාරණයයි. අත්තානු දිට්ඨින් වූහච්ච එවම් මච්චුතරසිය. අන්නේ කෙනාට මරණයක් හම්බ වෙන්නේ නැහැ. ආත්මය කියලා එහෙම දෙයක්වත් නැහැ. නමුත් මේක දකින්න කාටද පුළුවන්? මේක මායාවක් බව කාටද දකින්න පුළුවන්? මේක බොරු ලෝකයක් කියලා කාටද තේරෙන්නේ? මේ සිත ඇතුලේ තියෙන ලෝකයක් මිසක් එළියේ තියෙන එකක් නෙමෙයි කියලා කවුද නෝනින් දකින්නේ? අන්නේ ආර්යවරු. ඔවුන් සදා අමරණීයයි. ඔවුන්ට මරණයක් නැහැ. ඒ කතාව හරිම උත්තරීතරයි. හැම මොහොතෙම සත්‍ය දකිනවා නම් ඔබට මහා සුන්දර කතාවක් වෙයි. මුළු ලෝකෙම පුදුම සාන්ත සුවයක් ඔබට දැනේ. ඇයි මරබියක් නැති කෙනෙක්? මරණය සමතික්‍රමණය කරනවා කියන එක මහා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒක සත්තුන්ට කරන්න බෑ. හැබැයි මනුස්සයත් එක්ක හැමෝමටම කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒකට මනාකොට සකස් කරගත්ත නුවණක් ඕනේ. දකින්න නුවණ තියෙන්න ඕනේ. ඇස් ඇත්තෝම දකිත්. ඒකයි ධම්මචක්කුසේ පහළ වෙන්න ඕනේ කියන්නේ. ඒකයි ආලෝකෝ උදපාදි ප්‍රඥා උදපාදි ඥානං උදපාදි. ඒකයි මේ කතා කරන්නේ. අර විද්‍යාව උදපාදි කියන්නේ. අපි ඉන්නේ අවිද්‍යාව කියන ඝන අන්ධකාරේ. මොකුත් දන්නේ නැති මෝඩයෝ වගේ. මෝග පුරුෂයෝ කියලා. බුදුන් වහන්සේ කතා කරන්නේ පෘථග්ජනයෝ උම්මන්තකයෝ කියලා. පෘථග්ජනයෝ මත් වෙලා ඉන්නේ කුඩු ගාලා වගේ. උම්මන්තකයෝ කියන්නේ මත්තුණු අය. කාම සැපයකින් මත් වෙලා ඉන්නේ. ඒ කාම සැපෙන් මත්තුණු මත්වීමටම තමයි අපි හැම එකෙම සැපක් හොයනවා. හැම එකම අපිට ලස්සනයි වගේ දැනෙනවා. එහෙම නැත්නම් අපිට දැනෙන්නේ කැතයි කියලා. අපි අන්ත දෙක පැටලිලා ඉන්නවා. ඒක නිසා අපි පිනවන්න යනවා. හැබැයි එහෙම දෙයක් ලෝකේ නැහැ. ඒක සිතුවිලි වල තියෙන්නේ. හිතට තිබා වුණාට පුළුවන් ද වතුර බොන්න? හිතට කවදාවත් වතුර බොන්න බෑ. වතුර ඔබ අරගෙන කටට දැම්මට බඩට ගියාට හිතට යන්නේ නැහැ. මෙන්න මේ වගේ බාහිර මායාවකින් අපි මේ චිත්තේන නියත ලෝකේ චේතනාව තමයි අපි ඉන්නේ. නමුත් අපි හිතනවා අපි බාහිර ඉන්නවා කියලා. කවදාවත් යන්න බැරි හිතකට බාහිරට. ඒක තේරුම් ගන්න චිත්තානුපස්සනාව තේරුම් ගන්න ඕනේ. එයාට ඒක තේරෙනවා. එයාට ඒක දකින්න ලැබෙනවා. ඒ පරම සත්‍ය එතන තියෙනවා. සත්තාන විසුද්ධියය දුක්ඛ දෝමනස්සානං අත්තගමයි. ශෝක පරිද්දවාන සමතික්කමයි. ඥායස අධිකම ඥානෙ ලැබෙන කෙනාට මේක ලැබෙන්නේ අධිකම. ඥායස අධිකම නිබ්බාන සත්‍ය කියලා. අන්න ඒක කෙනා නිවන් දකින්නේ. හැබැයි මේ ඥායස අධිකමයි කියන්නේ මහා ලොකු වචනයක් නෙමෙයි. ඔබටම ඔබගේ ඥාතියෙක් මරුණාම දැනෙනව නේද යම් කිසි දෙයක්? දුක, කම්පනයක්. එතන ඥානයක් තියෙන ඔබට නොතේරෙන. හැබැයි සිතුවිලි වලින් වැහිලා තියෙන්නේ.
ඒ ඥාන හැමතිස්සෙම ඔබ තුල අවදි වෙවි නැති වෙනවා. ඔබ ඒක දකින්න නුවණක් නැහැ. ඔබ බොළඳ විදියට අඬමින් වැළපෙමින් හොටු පෙරාගෙන ඉන්නවා. කිසි තේරුමක් නැහැ. ඔබ සත්තුන්ටයි මිනිස්සෙන්ටයි එකම තැනද තියෙන්නේ. සත්තුත් කම්පණය වෙන තැන මිනිස්සුත් කම්පණය වෙනවද? එහෙනම් මොකක්ද ඇති වෙනස? මිනිස්සයා කියන්නේ සතෙක්මද? සත්තුත් කෑම කනවා, ළමයි හදනවා, වයසට යනවා, මැරෙනවා. මිනිස්සයාත් කෑම කනවා, මොන හරි දෙයක් වා ගන්නවා, ළමයි හදනවා, මැරෙනවා, වයසට ගිහින්. ඉතින් දෙකම එකයි නං, දෙකම එකයි වගේ නේද? ඒක තමයි පෘථග්ජන භූමිය. ලෝකෝත්තර භූමිය එක නෙමෙයි. සත්තු වගේ නෙමෙයි. සත්‍ය අවබෝධ කරන්න සත්තුන්ට බැරි වුණාට, පෘථග්ජන පුදුන් මනසට බැරි වුණාට මේ පරම සත්‍ය අවබෝධ කරන්න පුළුවන් අය මේ අප අතර සිටිනවා. ඔවුන් ආත්මීය දෘෂ්ටිය අභිභවාගෙන ගිහිල්ලා ආත්ම දෘෂ්ටියෙන් මිදුණු අය. සදා මරණීයයි. ඒ ශාන්ත ප්‍රණීත සෝය ඔබටත් දැනේ. එතනයි මේ ලෝකයේ තියෙන පරම සෝය. එතකන් අපි බොළඳ සෝයක තුළ පැටලිලා. මේ සැපයි, මේ දුකයි. මේ අඬනවා, මේ hina වෙනවා. මේ රණ්ඩු කරනවා, මේ යාළු වෙනවා. බොළඳ මනුස්සයාට මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. දුක පමණයි උරුම වන්නේ. එහෙමනම් මේ සදාතනික සෝය ඔබටත් හිමි වෙන්න ඕනේ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංඛාර සමතෝ සබ්බුපති පටිනිස්සග්ගෝ සියලු උපදීන අල්ලගත්ත දේවල් ඉතින් අත්හැරනොත් සබ්බුපති පටිනිස්සග්ගෝ ඒ සාන්ත ප්‍රණීත සෝය යටයි තියෙන්නේ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සිතුවිලි සමතේ වුණා සබ්බ සංඛාර සබ්බුපති පටිනිස්සග්ගෝ අන්නේ ආ සියලු අල්ලගත්ත දේවල් අත්හැරනු කියන විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ විරාගය කියන්නේ මිනිස්සු විතරක එහෙම දෙයක් නෙමෙයි. ඒ බොළඳ ලෝකේ මේ තියෙන සිතේ සත්‍ය දකිනකොට සිත ඇලෙන්නේ නැති නොඇල්ම. ඒක වෙනස්. දැන් ගම් එකක් ඇලෙන්නේ නැතුනම ඔබ කියනවාද විරාගය කියලා? නෑ. ඔබ කියන්නේ මේ දුක් දුම්නස් තියෙන තැන විරාගයක්. නමුත් මේ ධර්මයේ තුල කියන්නේ විරාගය එක නෙමෙයි. අර ගම්මේ කැලෙන්නේ නැති තැන තියෙන එක. ඒ කියන්නේ සිත ඇත්ත දැක්ක තැන සිත බාහිරට ඇලෙන්නේ නැහැ. ගම්මේ කැලෙන්නේ නැති වෙනවා වගේ තමයි ලෝකෝත්තර භූමියේ විරාගෝ කියන්නේ. නිරෝධෝ නිබ්බානෝ කියන්නේ සිතෙන් සිත මිදෙන කතාවක්. නිබ්බාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගා මේ එකම කතාවක් කියන්නේ. එනල්ම නම් වූ විරාගය. මිදීම නම් වූ නිරෝධය. නැවත්ම නම් වූ පටිනිස්සග්ගා පස්ස. නැවත සකස් වෙන්නේ. සිත නැවත පිහිටන්න තැනක් නැහැ. සිතෙන් සිත මිදුණු තැන ඒ ශාන්ත සෝයටපත් වෙන තැන. තෙරුවන් සරණයි. ඒ ශාන්ත සෝය ඔබටත් හිමි වේවි. හිත දකින්න, හිතෙන් මිදෙන මඟ විශ්වාසයෙන් කටයුතු කරන්න. ඒ නිවන් මඟමයි.